හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොම හරි දරුවව හංගල ඉවර වෙලා ආත්මෙ පැමිණෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක දරුවා පිටතැන් වල දාලා එන්න ඕනේ නැහැ. දරුවට මම ඉන්නවනේ. එතකොට මට දරුවව බලා ගන්න පුළුවන්. අපි දෙන්න එක ළඟ හිටියොත් දරුවවත් බලාගෙන ඒ විදියට හැමදේම පිළිවෙලක් කරගන්න පුළුවන් කියන එක අරුෂ් පැහැදිලි කරලා දෙන්න නියමිතයි. හැබැයි ඉතින් ඒ විදියට පැහැදිලි කරලා දීම ඒ තරම් අනුමත කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි කියන ඒ කාරණාව ගැන විතරක් ඔයාටයි මටයි කතා කරගන්නට අද අවස්ථාවක් හිමි වෙනවා කියන ඒ කාරණාව අපි මතක් කරන්නටම ඕනේ. ඉතින් කොහොම වුණත් ආත්මය අරුෂ්ට කියන්නේ තමන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. තමන්ට තමන්ගේ නිදහසේ තමන්ගේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. ඉතින් තමන් කවදාවත් අරුෂ්ට කරදරයක් වෙන්නේ නැහැ. අරුෂ්ලට ඕනේ ඉතින් දීපලනේ. ඉතින් ඒ දීපලත් සම්පූර්ණයෙන්ම ලැබෙන්න සලස්වලා තියෙද්දි තමන්ට මේ විදිහට කරදර කරන එක ඒ තරම් යුතු නැහැ. තමන්ටයි තමන්ගේ දරුවටයි ජීවත් වෙන්න සල්ලි හොයන්න තමන්ට පුළුවන්. තමන්ගේ තාත්තගේ දේවල්වත් තමන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ හැම දෙයක්ම අයිති කරගන්න පුළුවන්කම තිබිලත් මේ වගේ දෙයක් කරන එක හරිම කැතයි. ඉතින් ඒ නිසා තමන්ගෙන් ඈත් වෙලා ඉන්නට උත්සාහ කරන්න කියන ඒ කාරණාව ගැන නිරන්තරයෙන්ම මතක් කරන්න සූදානමකුත් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි අපිට මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් කොහොම හරි ආත්මි කොච්චර කිව්වත් අරුෂ් නම් කියන දෙයක් අහන කෙනෙක් නෙමෙයි. අරුෂ් නිතරම කියන්නේ තමන්ට ඕනේ කියලා. තමන්ට වෙන කිසිම දෙයක් නෙමෙයි ඕනේ. තමන්ට ඕනේ ආදරෙන් ඉන්න. තමන්ට ඕනේ ලස්සනට ජීවත් වෙන්න. ඉතින් තමන්ගේ නෝනා ඒ වගේ දෙයකට තමන්ට කොයි වෙලාවකවත් ඉඩ දෙන්නේ නැහැ. තමන්ට කරන්නේම අපහාස. තමන්ට වෙච්ච වේදනාත්මක දේවල් අරුෂ් කියන්න නියමිතයි. ඉතින් අරුෂ් කරලා තියෙන වැරදිවල හැටියට ඒ වගේ දෙයක් කරන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන ඒ කාරණාව විතරක් අපිට මතක් කරන්නට සූදානමක් තියාගන්නට අවස්ථාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන මම ඔයාලට මේ වෙලාවේ මතක් කරලා දෙන්නට ඉඩක් තියාගෙන ඉන්නවා කියලයි අද මට ලොකුවටම අත් එක කතා කරන්නට ඉඩක් තියාගෙන ඉන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් කොහොම හරි තව විශ්වාසයෙන්ම දෙයක් කියන්නට අපිට අවස්ථාවක් තියෙනවම තමයි. මම ඒක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. ඒ තමයි මේ හැමදේම තිදස් දකින්න පුළුවන්. තිදස් දැක්කොත් තිදස්ට පහුගිය කාලේ වෙච්ච දේවලුත් එක්ක හරිම වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කල්පනා කරන්න පුළුවන් මේ වගේ දෙයක් ඇති වුණේ කොහොමද කියලා. ඒ වගේම මේ වගේ දෙයක් ඇති නොවිය යුතු දෙයක් කියන එක ගැනත් තිදස්ට දැනෙන්න පුළුවන්. ඒ වගේම Taman හිතාගෙන හිටිය වැරදි නේද කියන එකත් මේ වෙලාවේ තදටම දැනෙන්න ඉඩක් තියෙනවා කියන කාරණය විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න දෙයක් විදියටයි මට ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තිදස් ආත්ම ගැන තව දුරටත් හොයන්නට උත්සාහ කරන්න පුළුවන්. ආත්ම ගැන මේ විදියට හොයන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ විදියට අරුෂ් එක්ක තරහ වෙලා ඉන්නවනම් එතකොට කොයිතරම් වේදනාවකින්ද ඇත්තේ. ඒ වගේම දරුවත් එක්ක තනියෙන් නේද ගත කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන හිතනකොට ඒක දරා ගන්න පුළුවන් විදිහේ කාරණාවක් වෙන්නේ නැහැ කියන ඒ කාරණාව විතරක් අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩක් තියෙනවමයි.